මීළඟ ගීතය අතුල බාලසූරිය කියන ගීපද රචකයා රචනා කරන නවරත්න ගමගේ ශූරින් විසින් සංගීතවත් කරන විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතයක්. මේ ගීතයේ රචකයා මට දවසක් හම්බ වෙනවා. මොහු ඇවිල්ලා හෝටල් අංශයේ කළමනාකරන උසස් රැකියාවක් කරන පුද්ගලෙක්. මොහු කියනවා මොහුගේ ජීවිතේ මොහු සියලුම ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඔහුගේ ආර්ථිකය ඔහු සවිබල කරගෙන තියෙනවා. මොහුගේ ජීවිතේ දැන් තරගයක් නැහැ. මොහු ලබන්න තියෙන ඔක්කොම සියලුම සැප සම්පත් සම්මාන ගොඩාක් දේවල් ලැබුව කෙනෙක්. මොහුට ජීවිතේ එක් තැනකදී හිතෙනවා Taman මේ කොතරම් ජයග්‍රහණ ලැබුවත් Tamanගේ ජීවිතයේ යම්කිසි මොහොතක් මොහුට පැමිණෙනවා. මොහුට එතනදී යම්කිසි විරාමයක් ඔහුගේ ජීවිතයේ මහන්සියක් ඔහුට දැනෙන්න ගන්නවා. මේ වෙලාවේදී මොහු කියනවා මේ රචකයා මට හම්බෙන් මුණ ගැහෙනව කියනවා මම ලැබපු ඒ ගරු සත්කාර ගරු සම්මාන මේ හැම දෙයක්ම මට වැඩක් නැහැ. මගේ මේ රැකියාවෙන් මට හම්බෙන මේ මූල්‍යමය පැතිකඩ වටිනාකම් මේ දේවල් වලින් මට වැඩක් නැහැ. මට ඕනේ නිදහස. මේ කොච්චර දේවල් තිබ්බත් මනුෂ්‍යට කොච්චර සැප සම්පත් යාන වාහන තිබ්බත් ඒ මානසික නිදහස නැත්තම් වැඩක් නැහැ. ජීවිතය ගැන සිතන්නට යලි සොබාදාමෙන් ලබාදුන් විරාමය ගත කරන මොහොතක වැටහුණා නොදැනුණු දෙයක් පෙරදී නොපෙනුණු සැබෑවක් ජීවිතය ගැන කතාවක් ඇසූ පිරුතැන් බොහෝ වෙතත් ලැබූ